ඉතින් අද ඇවිල්ලා ගොඩ කාලෙකින් යන්න හදන්නේ මීමුරේ. හරිද? මීමුරේ පාරාදීසය ගැන කිව්වහම ඇවිදින්න ආස කෙනෙක් නම් ඔයාලා දන්නවා ඇති කොයි වගේ ලස්සනක්ද තියෙන්නේ කියලා. ඉතින් අද අපි මේ ගමන පොඩ්ඩක් දවස් 3කට විතර හදාගෙන තියෙන්නේ. දැන් අපි යන්න හදන්නේ මාතලාගල පතනද. හරිද? අර ෆොටෝස් වල තියෙනවා දැකලා තියෙන ලස්සන view එකක් එක්ක පතනක්. හරිද? ඒකට ගිහිල්ලාද ඉඳලා කැම්පින් කරන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් ගමන කොයි වගේද කියලා බලමු නේද? ඊට යන්න තියෙන මේ වගේ පාරකින් තමයි සෙට් එක යන්නේ මං ඉන්නේ. මෙතෙන්ට යන්නේ කොහොමද? ඒ විස්තර ගැන ඉස්සරහට කතා කරමු. මේ හරිය තියෙන වටපිටාව මේ වගේ තියෙන්නේ. ගස් කොළන් තාම අර කඳු ලයින් එක දෙරෙන්නේ. හරිද? normal scene එකක් තියෙන්නේ. එදස්ටි වැස්සා කිව්වා වැස්ස එන්න එපා කියලා ප්‍රාර්ථනා කරමුනේ. ඊයේ දෙගොල්ලෝ සතික් ඉන්නවා. දෙගොල්ලෝ සතික් ඉන්නවා. මොකද ඇහැට පේන්නේ නැහැ. GoPro එකට පේන්නේ නැතේ මොකද? මේකෙන් බලන්න. අය උඩින් යනවා. කලද එක්ක අය ගෙන්නේ. ඒ මචං ජීවිතේ දෙගොල්ලෝ සතික් ඉන්නවා. අමුතු සත්තු බලා ගන්න පුළුවන් නේ. නෑ පිටර තියෙනවා. ඉෂාන්ගේ බෑග් එකේ මොනවද තියෙනවද වගේ? කොතනයි? මේ පැත්තට යන්න මේ මීමුරේ. මේ මීමුරේ. දකුණු පැත්තට තමයි යන්න ඕනේ. එතකොට මේ පාර පතන. පතනවා. හා හා හා. ඉතින් මාතලාගල පත්තනට යන ගමනේ අපි දැන් කිලෝමීටර් 2-3ක් ආවා. දැන් ඇවිල්ලා තියෙන්නේ මෙතනින් වතුර ගන්න යන්න තියෙන්නේ. මොකද මෙතන තමයිලු අන්තිමට අපිට වතුර ගන්න තියෙන්නේ. උඩ පතන මං හිතන්නේ වතුර නැහැ. ඒ නිසා ඔයාලත් එනවා නම් අනිවාර්යෙන් එදැන මිස් කරගන්න එපා. මාතලාගල පත්තනට යන පාර චර්ම ලේසි නෑ. මොකද මේ ළඟ පොඩ්ඩක් උසට තියෙනවා. මම ඇවිල්ලා වෙලාව 4යි. අපි යන්න ඕනේ අවශ්‍ය වෙන කලින්. පොඩ්ඩක් මහන්සි. ඉමීඩියට් යන් උඩට. ඔන්න ඉතින් කැලේ යස්සෙන් ඇවිල්ලා මෙතනින් පස්සේ මාතාලගල පත්තනේ ඒරියා එක පටන් ගන්නවා. ඒතර මේ බාන් පරිසරය වෙනස් වෙනවා. මේ හරිය ගස් ටික ඉස්සරහට පස්සේ මේ හරිය සම්පූර්ණයෙන් පතන කියන්නේ සාමාන්‍යයෙන් මේ හරිය ගස් කොළන් නැහැ. පිට්ටනිය වගේ පොඩි පඳුරු ගස් තියෙනවා. එහෙම තැනකට තමයි පතන කියන්නේ කඳු දෙකක් මායින් ඉල්ලා. ඒ වගේ හරිය ලස්සන තැනක්. දැන් ඉතින් යන්නයි තියෙන්නේ. තව ටික දුරයි. ඉතින් පත්තන පටන් ගත්ත තැන පළවෙනි view එක. මම ඔයාලට පෙන්නන්න මට පිස්සු ඇදලා තියෙන්නේ. බලන්න කොහොමද කියලා. පේනවද? මීමුරේ ලකේගල. දැන් අපි ඕකට තමයි හෙට යන්න හිතන් ඉන්නේ. ඒක දැක්කම මානසිකව නැති වුණා. උදාන ලස්සනයි, මාරම ලස්සනයි. දැන් අපි යමු මාතලාගල පත්තනට ඉක්මනට. මොකද රැ වෙනවනේ. ඔන්න දැන් පොඩ්ඩක් පින්න වගේ ආවා. අවශ්‍ය වෙනකොට මේ පැත්තට පින්න ගතිය තියන්නේ කොහොමත් කඳු වලට දන්නවනේ. බලන්න බෑ හිතෙන්නේ අර පැත්ත. මාර ලස්සනයි. මාර view එකක් තියෙන්නේ.
උලංගයි පින්නයි තව ටික සීතලක් වෙනවා. දැන් අපි ගිහලා ටෙන්ට් එක ගහන්න ඕනේ. බස් එක යන්න ඕනේ. වැඩ ගොඩක් තියෙනවා. ඉතින් අපි දැන් ඉන්නේ මාතාලගල පතන view point එකේ. උලකතරයි ඉන්නවා. මේ හරි ගිනිමැලයක් ගන්නවා. මේ හරි ටෙන්ට් එක ගන්න හිතාගෙන ඉන්නවා. ඒ වගේම අපිට මේ වගේ ලස්සන view එකක් තියෙනවා. අපේ බලු කුක්ක යාළුවත් ඉන්නවා. අතර පොඩි නායක් වගේ ගිහලා තිනවා. මම හිතන්නේ දිත්ත කාලේ මොන ඩැමේජ් එකක් වෙන්න තියෙනවා. මගේ ඇස් වල දැන් පින්න වගේ එනවා හුලඟ එක්ක. ඒක මට කියන්න දෙන්නේ නැහැ ඔයාලට. වව් කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඒ කිව්වොත් මේවා තමයි වෙන්න තියෙන්නේ මට. ඒ තරම් නිදහසක් තියෙන්නේ මේ වගේ තැන්වල. හරි. ඒ කොට. හරි. ඉතින් ඊළඟට අපි මෙතන ටෙන්ට් එක ගහන්න ටික උයන කරන ටික වැඩ ටික සෙට් කරලම වීඩියෝ එකෙන් හම්බෙමු. උලඟ පොඩ්ඩක් වැඩි නිසා මෙන්න මෙතන කැම්පින් කරමු කියලා හිතුවේ. උදේට අපිට එතකොට වීඩියෝ එක බලන්න අතෙන් යන්න පුළුවන්. මොකද මේ සෑහෙන උලඟ වැඩියි. බලනවා උලඟ අඩු වුණොත් එස් යන්නේ. දැනට මෙතන ටෙන්ට් එක ගහන්න කියලා තමයි හිතන් ඉන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. මෙතන පිස්සු වෙලා view එක. දැන් ඔයාලට පේනවා නේද අර හරිය. ඉර බැහැගෙන යනවා. මේ දැන් පොඩ්ඩක් එළිය ආයෙ වෙනස් වුණා. අපි හිතේ උලඟ අඩු වෙගෙන එන්න උලඟ වැඩියට සිද්ධ තියෙන්නේ. කාල් ටික සුද්ධ කරලා තමයි ඕනේ. කොටා ටෙන්ට් එක හරියද? ආනේ තාම. ලිප ඕක අඩු කරන්න. ටැකා වැඩ. ලිප අවුලන්නේ නැහැ. ටැකා on fire. මේ අලුත් විදිහක් නේද මේ ලිප අවුලන්නේ? කොහොමද බං? ටැකාගේ විදිහ තමයි කරන්න යන්නේ වැඩි. ආලෙක් තියන්න බෑ. දැන් අර හරිය ලිප් අවුල්ලා තියෙනවා. දැන් මෙතන තමයි කැම්පින් කරන්නේ. හිතන් ඉන්නේ මොකද අර හරිය දැන් උලන් වැඩි කියලා කලින් කිව්වනේ. දැන් උයන ගමන් ඉන්නේ. ආස අපේ මාතලකට පත්තන හවස් වෙද්දි මහරලස වලට පේනනේ මගේ පිටිපස්සෙන් අහස කොයි වගේද කියලා. පාර වෙනස් එකකට එන්නේ. එන්න රෑ වෙද්දි මහරලස තියෙන්නේ. දැන් රැයට කන්න යන්නේ මේ කුක් පින්න මොනවද හදලා තියෙන්නේ? අද හැදුවා ෆ්‍රයිඩ් රයිස් එකක් වගේ හදන්න ගියේ. වගේ එකක් තියෙන්නේ. කට්ටිය කන ගමන් ඉන්නේ. ඒ මට මේ සෝස් එක දෙලාට මතක් කරේ. ඒ
good morning ඉතින් දැන් උදේ 7 වෙලා තියෙන්නේ. දැන් අපි කැම්පින් කරේ මෙන්න මෙතන. ඊයේ ටෙන්ට් එක මෙහාට ගෙනාවා. උලඟ අඩු වෙන නිසා. ඊයේ හවස කන්ද බෙවුන් නැත්තම් ඔන්න දැන් දිනන ලස්සනට. ඔය පේනවනේ නැද්ද? ෆොටෝ ගන්න. කට්ටිය දැන් මේ හරියේ ෆොටෝ ගහන්න යනවා වෙනවා. බාණු අතන අර ලකේ කියලා කන්දේ මෙතන පීක් එකක් තියෙන සාමාන්‍යයෙන් කොටස් 3ක් විතර දෙන මැද කැලලක් තියෙනවා. මීමුරේට යද්දි තමයි අර උල වගේ වෙන්නේ. මේ පැත්තෙන් බලද්දි අපිට ඒ කියන්නේ අපි යන්නේ නාරංගම ලකේ කියලා නාරංගම පැත්තෙන් තමයි යන්නේ. ඒ හින්දා තමයි මේ view එක තියෙන්නේ. මීමුරේට ගියාට පස්සේ ඕක නෑ තනිකර අර කෙලින්ම උල වගේ පේන සීන් යන්නේ තියෙන්නේ. ඉතින් දෙපැත්තට view දෙකක් තියෙනවා. හරිද? සාමාන්‍ය මේ පැත්ත තමයි ලස්සනම. මම දන්න තරමේ මොකද මම මීමුරේ පැත්තෙන් දැකලා තියෙනවනේ කන්ද. ඒකට මේ පැත්ත මාර ලස්සනයි. නිකන් අර ෆිල්ම් එක වගේ මාරම විදියට ලකේගල කන්ද පේනවා. ඉර පායන ටයිම් එකත් එක්ක තමයි මේක මේ පාට වෙලා තියෙන ඊච්ච ලොකුවට එළියක් තිබ්බෑනේ. ඊයේ සෑහෙන්න හුළඟ වැඩි රෑ. කියන්නේ හුළඟ වැඩි නිසා තමයි ටෙන්ට් එකක් පල්ලෙහාට ගෙනිච්චේ. මේ හුළඟ කියන්නේ සෑහෙන්න මෙහා වුණා. කොහම රෑ වෙද්දි හුළඟ අඩුයි. ඒකට ඔයාලත් ඇවිල්ලා කැම්ප් කරනවා නම් මෙතන ටෙන්ට් එක සාමාන්‍යයෙන් රෑ ගහන්න බැරි වෙයි. ඒතර ආයෙ පල්ලෙහාට ගිහිල්ලා ආයෙ පුළුවන් වුණාම මේ කියන්නේ හුළඟ අඩු වෙන වෙලාවට මෙතන ටෙන්ට් එක ගෙනාවට කේස් එකක් නැති වෙයි මං හිතන්නේ. ඔක තමයි ඉතින් මෙතන කියන්න තියෙන විස්තරේ. අපි දැන් මෙතන ටික වෙලාවක් ඉඳලා ඊළඟට අපිට යන්න තියෙනවානේ ලකේ ගල නගින්න. අන්න එතන මම හිතන්නේ යන්නේ. ඒ හින්දා ඉක්මනට අපි මෙතනින් පල්ලෙහාට වහින්න ඕනේ. ඊට පස්සේ පත්තනෙන් පල්ලෙහාට බහැලා ආයෙ දින පාර. එතනින් ආයෙ යන්න ඕනේ අනිත් පාරේ. ඒක තමයි ලකේ ගල මුදුනට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් මාතලා ගල පත්තන මේ වගේ තමයි. මේ වගේ view එකක්. මේ වගේ බලන්න දේවල් ටිකක් තියෙන්නේ. ලස්සන ගැන කිව්වොත් ඉතින් ඔයාලා වීඩියෝ එකෙන් දකින්න ඇතිනේ. හරි එහෙනම් ඊළඟට ලකේගල මුදුනේ හම්බෙමු.